ඇපල් සමාගමේ නිර්මාතෘ වූ ස්ටීව් ජොබ්ස්ගේ අවසන් වචන කිහිපය. ආග්න්‍යාශයේ ඇති වූ පිළිකාවක් නිසාවෙන් ඔහු වයස අවුරුදු 56දී බිලියනපතියෙක් ලෙස මිය ගියේය. රෝහල් ගතව සිටින විට ඔහු විසින් ප්‍රකාශ කරන ලද අවසන් වචන කිහිපය මෙය විය. ව්‍යාපාරික ලෝකය තුල සාර්ථකත්වයේ අග්‍රස්ථානය කරා මා ළඟා විය. මහජනයා මා සාර්ථකත්වයේ ප්‍රතිමූර්තිය ලෙස සලකයි. කෙසේ වෙතත් රැකියාව හැරුණු විට මා සිටින්නේ සුළු ප්‍රීතියකින්ය. අවසානයේදී ධනය යනු තම ජීවිතය සතුව ඇති එක් දයක් පමණක් යනුවෙන් අවබෝධ වනු ඇත. මේ මොහොතේ අසනීප ඇඳමත හිඳමින් මම මාගේ මුළු ජීවිතයම සිහිපත් කරමි. කලිකමා ඊටමත් ආඩම්බරයට පත් වූ සියලු පිළිගැනීම් සහ ධනය නොපසුබස්නා මරණය ඉදිරියේ නිෂ්ඵල වී ඇති බවට මම තේරුම්ගෙන සිටිමි. ඔබ වෙනුවෙන් ඔබේ මෝටර් රථය පැදවීම සඳහා හෝ ඔබ වෙනුවෙන් මුදල් ඉපයීම සඳහා ඔබට කෙනෙක් පත් කළ හැකිවද ඔබ වෙනුවෙන් ඔබේ රෝගයන් දරා සිටීමට වෙනත් කෙනෙකු පත් කළ නොහැක. නැති වූ ද්‍රව්‍යමය දේවල් නැවතත් සොයාගත හැකිය. නමුත් අහිමි වූ විට නැවතත් කිසිදු දිනක සොයාගත නොහැකි දෙයක් ඇත්නම් එය නමින් ජීවිතයයි. පුද්ගලයෙකු සත්කම් මැදිරිය තුළට යන විට ඔහු හට කියවීමට තවත් එක් පොතක් තිබෙනා බවට තේරුම් ගනු ඇත. එය නමින් නිරෝගිමත් ජීවන ක්‍රමයයි. ජීවිතයේ කුමන අවධියක අප දැන් සිටින්නේද? කාලයත් සමග ජීවිතයේ තිරය පහළට වැටෙනා දවස ළඟා වනු ඇත. ඔබේ පවුලට නොපමාව ප්‍රේම කරන්න. ඔබේ කාලත්‍රයාට නොපමාව ප්‍රේම කරන්න. ඔබේ මිතුරන්ට නොපමාව ප්‍රේම කරන්න. කාලයත් සමග අප සෙමෙන් වැඩිහිටි සහ ප්‍රඥාවන්ත වන අතර එවිට ඩොලර් 300ක් සහ ඩොලර් 30ක් වන ඔරලෝසුවකින් පෙනෙන්නේ එකම කාලය බව අපහට අවබෝධ වනු ඇත. පසුම්බිය ඩොලර් 300ක් හෝ ඩොලර් 30ක් වුවද එය ඇතුළත තිබෙන මුදල් ප්‍රමාණය සමාන වේ. තමා පදවන රථය ඩොලර් 1,50,000ක් හෝ ඩොලර් 30,000ක් වුවද ඔබ ගමන් කරන ගමනාන්තය වෙනස් නොවනු ඇත. තමා ජීවත් වන නිවස වර්ගාඩි 300ක් හෝ 3000ක් වුවද ඔබේ හුදකලාව වෙනස් නොවනු ඇත. ඔබේ සැබෑ සන්තෘප්තිය මේ ලෝකයේ ද්‍රව්‍යමය දේවල් මගින් නොලැබෙන බව ඔබ තේරුම් ගනු ඇත. එසේනම් ඔබත් සමග කතා කිරීමට, සිනහා වීමට හෝ ගී ගැයීමට යහළුවන් සහෝදර සහෝදරියන් සිටිනම් එය සැබෑ තුෂ්ටිකය. ඔබේ දරුවන් හට ධනයට වඩා සන්තෝෂයෙන් සිටීම පිළිබඳ උගන්වන්න. එවිට ඔවුන් යම් දෙයක මිලට වඩා එහි හරය අගය කරනු ඇත. ඖෂධ ලෙස ඔබේ ආහාර අනුභව කරන්න. එසේ නොමැතිනම් දිනක ඔබේ ආහාර ලෙස ඔබට ඖෂධ අනුභව කිරීමට සිදුවනු ඇත. ඔබ හට ඉක්මනින් ඇවිදීමට අවශ්‍ය නම් තනිව ඇවිදින්න. ඔබට දිගුදුරක් ඇවිදීමට අවශ්‍ය නම් එක්ව ඇවිදින්න. ඔබ ඉපදෙන විට ආදරය ලැබෙනු ඇත. ඔබ මිය යන විටද ඔබට ආදරය ලැබෙනු ඇත. එය අතරමැද තිබෙන කාලය ඔබ කළමනාකරණය කරගන්න. ඔබේ කර්තව්‍ය වන්නේ එයයි.